පළමුවෙනි පරිච්ඡේදය. ධනවත් පියා දිලිඳු පියා. රොබර්ට් කියෝසාකිගේ හැඳින්වීම. මට පියවරුන් දෙදෙනෙකි. එකෙකු ධනවත්ය. අනෙකා දිලින්දෙකි. උසස් අධ්‍යාපනය ලද එක් පියෙකු ප්‍රබල බුද්ධිමතෙකි. ආචාර්ය උපාධියකට හිමිකම් කියයි. ඔහු කෙතරම් බුද්ධිමත්ද යත් සිව් අවුරුදු සරසවි ඉගෙනුම දෙවසරකින් හදාරා නිම කළේය. වැඩිදුර අධ්‍යාපනයට ඔහු චිකාගෝහි සරසවියක් වන ස්ටෑන්ෆෝඩ් සහ වයඹදිග සරසවියට ඇතුල් වූයේය. ඔහු එහි අධ්‍යාපනය ලැබුවේ මූල්‍ය කටයුතු පිළිබඳ ශිෂ්‍යත්වයක් යටතේය. සැබවින්ම ඔහු ඉගෙනුමට දක්ෂයෙකි. මාගේ අනෙක් පියා 8 වන ශ්‍රේණිය පවා සමත් නොවීය. එහෙත් දෙදෙනාම දක්ෂයෝය. දෙදෙනාම තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයේ බොහෝ සාර්ථකත්වයට පත් වූහ. වෙහෙසට පත්ව කටයුතු කරන ඔවුහු ප්‍රමාණවත් තරම් ආදායම්ද ලබති. එහෙත් දෙදෙනාගෙන් එක් අයෙකුට මුළු ජීවිතය පුරාම ආර්ථික අසීරුතා විඳින්නට සිදුවිය. අනෙකා හවායි දූපතේ ජීවත් වූ ප්‍රබල ධනවතුන් අතර කැපී පෙනෙන්නෙකු විය. එක් පියෙකු මිය ගියේ තම පවුල වෙනුවෙන් ඩොලර් මිලියන 100 ගණනක් ඉතිරි කරමිනි. එයට අමතරව විවිධ පුණ්‍යායතන සහ පල්ලියට බොහෝ මුදල් වෙන් කර තිබුණි. අනෙකා මිය ගියේ ගෙවන්නට ඇති බිල්පත් ඉතිරි කරමිනි. ඔවුන් දෙදෙනාම බොහෝ බලවත්ය. රටට සමාජයට බලපෑම් කළ හැකි ප්‍රබලයන්ය. ඔවුන් දෙදෙනාම මට අවවාද දුනි. එහෙත් අසමාන අවධානය. දෙදෙනාම තමන්ගේ මුදල් දර්ශනය මට ඉදිරිපත් කළෝය. තමා මුදල් සහ ජීවිතය දකින අන්දම මට කියා දුන්නෝය. එහෙත් ඒ එක් අයෙකු ධනවත් මිනිසෙකු ලෙසින් ලොව දකින අන්දමිනි. අනෙකාගේ දෘෂ්ටි කෝණයට අයත් වූයේ දිලිඳු මිනිසෙකුගේ දර්ශනයයි. ඔවුන් දෙදෙනාගේම හැඟීම් සහ ආකල්ප පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කරනු වෙනුවට මම ඒවා එකිනෙකට සසඳා බැලීමි. එකිනෙකාගේ දර්ශනයන් පිළිබඳව ගැඹුරින් කල්පනා කළෙමි. ඒ අනුව මම මට ගැළපෙන ආකාරයේ දර්ශනයකින් ජීවිතය සහ මුදල් දෙස බැලීමට පුරුදු වීමි. ඔවුන් දෙදෙනා දෙස බලද්දී සහ කල්පනා කරද්දී එක් දෙයක් පැහැදිලි විය. ධනවත් පියා සිතන තරමින්ම ධනවත් නොවේ. දිලිඳු පියා ඒ හැටි දිලිඳුද නොවේ. දෙදෙනාම තවම තම වෘත්තීය ජීවිතය ඇරඹුවා පමණි. දෙදෙනාම මුදල් සහ තම පවුල් සම්බන්ධ ගැටලු සමගින් පොරවදී. එනමුදු දෙදෙනාට මුදල් සම්බන්ධයෙන් තිබූ හැඟීම් සහ ආකල්ප බොහෝ පරස්පර විරෝධී. උදාහරණයක් ලෙසින් එක් පියෙකු නිතරම කීවේ හැම කොඩිවිනයක්ම සිද්ධ වෙන්නේ මුදල් වලට තණ්හාදික වුණොත් විතරයි යන්නේ. එහෙත් අනෙකාගේ මතය වූයේ මුදල් හිගකම ජීවිතයට කොඩිවිනයක් බවය. තරුණ කොළුවෙකු ලෙසින් මට බොහෝ බලවන්ත පියවරුන් දෙදෙනා ප්‍රබල ලෙසින්ම බලපෑම් කළහ. එය මට දරා ගැනීමට අසීරු වූ අවස්ථා එමටය. මට හොඳ පුතෙකු වීමට සේම හොඳ සවන් දෙන්නෙකු වීමට අවශ්‍ය විය. එහෙත් දෙදෙනාම පැවසුවේ එකම දෙය නොවේ. දෙදෙනාගේ අර්ථ දැක්වීම බොහෝ පරස්පර විරෝධීය. විශේෂයෙන්ම මුදල් සම්බන්ධයෙන් දෙදෙනාගේ සිතිවිලි බොහෝ වෙනස් විය. එම පරස්පර විරෝධී බව නිසාම මාගේ සිත කුතුහලයෙන් පිරුණි. ඔවුන්ගේ ආකල්ප සහ සිතිවිලි පිළිබඳව මා දිගු කලක් කල්පනා කරන්නට වූයේ එයින් උගත හැකි පාඩම් බොහොමයක් තිබීමෙන්. මාගේ කාලයෙන් බොහොමයක්ම වැය කළේ ඇයි එයා ඒ විදිහට කිව්වේ යන්න සිතීමටය. මීළඟට මාගේ සිත දිවි ගියේ එක් පියෙකු කී දෙයට සහ මුලින්ම පටහැනි දෙයක් අනෙකා කීමෙන් ඒ ගැන මදක් වැඩිපුර සිතීමටය. ඉතා සරලවම මට ඔව් එයා කියන දෙයට මං එකඟයි යනුවෙන් සිතා හිත හදා ගන්නට තිබුණි. නොමැතිනම් වයසක මිනිස්සයම දන්නේ නෑ එයා කියන්නේ මොනවද කියලා යනුවෙන් ඒ අදහස ප්‍රතික්ෂේප කිරීමට හැකියාව තිබුණි. එහෙත් ඔවුන් දෙදෙනාටම මම ආදරය කරමි. ඔවුන් පැවසූ දේවල් ගැන සිතමින් ඒවා මසිත තුළ මට අවශ්‍ය පරිදි පෙළගස්වා ගතිමි. මුදල් පිළිබඳව මට ආවේනික වූ දර්ශනයක් එයින් නිර්මාණය විය. ධනවතුන් තවත් ධනවත් වන්නේද දිලින්දන් තවදුරටත් දිලින්දන් වන්නේද මධ්‍යම පන්තිකයන් සැමදාම ණය සමග අරගලයන් කරන්නේ ඇයිද යන්න මසිත යොමු වූයේ එතැන් සිටය. එයට හේතු වූයේ මුදල් විෂය ඉගැන්වූයේ නිවසේදී මිසක පාසලකදී නොවීමෙනි. අප අතරින් බොහොමයක්ම මුදල් පිළිබඳව ඉගෙන ගන්නේ මාපියන්ගෙනි. එසේනම් දිලිඳු මාපියුවලක් තම දරුවන්ට මුදල් පිළිබඳව උගන්වන්නේ මොනවද? දිලිඳුන් තම දරුවන්ට බොහෝ සාම්ප්‍රදායිකව එක් දෙයක් පවසයි. එක තප්පරයක් අහක දාන්න එපා. ඉස්කෝලේදී හොඳට ඉගෙන ගන්න. එම අවවාදය මත දිලිඳු දරුවන් පාසල් අධ්‍යාපනය අකුරටම උගනී. ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඔහු ඉහළට යන්නේ අධ්‍යාපන කඩයෙන් විශිෂ්ටත්වයෙන් පසු කරමින්. ඒ සමගම දිලිඳු මාපියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ තවත් සුවිශේෂී කරුණක් සිතෙහි රඳවාගෙන. ඒ තම මාපියන්ගේ සිත්වල ඇති දිලිඳු පසුබිමය. ඔවුන්ගේ ආර්ථික ස්වරූපය. නැතිබැරිකම සමග අවබෝධයෙන් ජීවත් වෙමින් නැතිබැරිකමට සරණ වීමේ අරමුණ ඇතිවේ. දරුවා ක්‍රමයෙන් තරුණයෙකු වෙද්දී දිලිඳු බව පිටු දැකීමට අධ්‍යාපනය හැර අන් විකල්පයක් නැතයි යන සිතිවිල්ල ඔවුන්ගේ ජීවිතවලට ඉදිරියෙන් ගමන් කරයි. මුදල් විෂය පාසලේදී නොඋගන්වයි. එහිදී ඉලක්ක කරගන්නේ විවිධ විෂය දැනුම ලබා දීම සහ වෘත්තීය දක්ෂතා ඉස්මතු කිරීමයි. එසේත් නොමැතිව පාසලේදී සිසු සිසුයන්ගේ
මුදල් ඉපැයීමේ දක්ෂතාව වර්ධනය නොකරයි. මෙම හේතුවෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, බැංකුකරුවෝ සහ ගණකාධිකාරීවරු ආදී වෘත්තිකයන් පාසලේදී උපරිම දක්ෂතාවය පෙන්නුම් කළද තම ජීවිතය පුරාම මුදල් කටයුතු සම්බන්ධයෙන් අරගලයක යෙදෙති. එමෙන්ම ලොව බොහෝ රටවල් සෑමදාම ණයබරින් පීඩා විඳින්නේ මූල්‍යමය තීරණ ගන්නේ උසස් අධ්‍යාපනය ලද දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් වීමෙනි. ඔවුන් මූල්‍ය හැසිරීම පිළිබඳව දන්නේ අබ මල් රේණුවක තරමින්. එයට අමතරව මූල්‍ය පාලනය පිළිබඳව ඔවුන්ට පුහුණුවක් හෝ ලබා දී නොමැත. මම නිබඳවම 900 ඉදිරිය ගැන සිතමි. ලොව පුරා මිලියන ගණනින් වූ ජනගහනයට මූල්‍යමය සහ වෛද්‍යමය සහයෝගයක් අවශ්‍ය වූ විටදී එය සපයා ගන්නේ කෙසේද? ඔවුන් යැපෙන්නේ තම පවුලෙහි සමාජිකයන් හෝ රජය වෙතිනි. සමාජ ආරක්ෂාව හෝ වෛද්‍ය අවශ්‍යතා සැපයීමට මුදල් නොමැතිව නොහැකිය. මුදල් නොමැති දුප්පත් මාපියන් තම දරුවන්ට එහි වටිනාකම සහ හැසිරවීම කියා නොදෙන්නේ ඔවුන් ඒ ගැන දන්නා තරම අල්ප වීමෙන්. එවිට එම ජාතිය දිනෙන් දිනම දිලිඳු බවට පත්වේ. මන්ද දිලිඳු ජනතාවගේ දරුවන්ද මුදල් හැසිරවීමේ පාඩම් නොදනිති. මට බලපෑම් කළ හැකි පියවරුන් දෙදෙනෙකු හිඳීමෙන් මුදල් ඉපැයීම සහ හැසිරවීම පිළිබඳව බොහෝ දේ ඉගෙන ගතිමි. එක් පියෙකු මට දුන් අවවාද ගැන කල්පනා කර බලා මම ඒ අනුව කටයුතු කරන්නෙමි. එවිට ඔහුගේ මූල්‍යමය දැක්ම බලයක් බවට පත් වී ක්‍රියාත්මක වේ. එයින් පසුව අනෙකා දුන් අවවාද ක්‍රියාවට නගමි. උදාහරණයක් ලෙසින් එක් පියෙකු පුරුද්දක් ලෙසින් මට ඒක දරාගන්න අමාරුයි යයි නිතරම කියයි. අනෙකා එසේ නොකියයි. ඒ වෙනුවට ඔහු කියන්නේ මං ඒක දරාගන්නේ කොහොමද යන්න. පියවරුන් දෙදෙනාගේ වෙනස වන්නේ එකම දෙයක් සම්බන්ධයෙන් එකෙකු පවසන්නේ අදහසකි. අනෙකා ප්‍රශ්නයක් නගයි. එකෙකු ඔබව එම අදහසෙහි එල්ලා තැබේ. අනෙකා ඔබට යමක් සිතීමට පුරුදු කරයි. එම අදහස් දෙකෙන් ඔබේ මනසට ලබා දෙන හැඟීම්ද දෙකකි. මට ඒක දරාගන්න බෑ යයි කීමෙන් ඔබේ මනසෙහි ක්‍රියාකාරීත්වය නවති. මං කොහොමද ඒක දරාගන්නේ යයි පැවසීමෙන් මනසෙහි ක්‍රියාකාරීත්වය වේගවත් කරයි. ඔහු ඔබට අවශ්‍ය සියලු දේම මිලදී නොගනී. ඔහු වඩාත්ම උනන්දු වන්නේ ඔබට මෙහිදී සිතෙන්නේ කවරක්ද යන්න සිතීමය. සැබෑ ලෙසින් බැලුවහොත් ලොව වේගවත්ම පරිගණකය වන්නේ එයයි. මගේ මනස දිනපතාම පාහේ බොහෝ සවිමත් වේ. එයට හේතුව දිනපතාම මා එයට ව්‍යායාම ලබා දීමය. මගේ මනස ශක්තිමත් නම් මට ඕනෑ තරම් මුදල් හොයන්න පුළුවන්. ඒ මාගේ එක් පියෙකු නිබඳවම කීදේය. එහෙත් අනෙකා කීවේ මට ඒ වියදම දරා ගන්න අමාරුයි. අනෙක මට ඒ තත්ත්වයට මුහුණ දීමටත් බෑ යන්නේ. එය මානසික උදාසීන බවෙහි සංකේතයකි. ඉතා පැහැදිලිවම එක් දෙයක් කිව හැකිය. ඒ මාගේ පියවරුන් දෙදෙනාම වෙහෙසීමෙන් කටයුතු කළ බවය. එහෙත් ඉන් එක් අයෙකු මුදල් පිළිබඳව ගැටලුවක් මතුවූ විටදී කළේ තම සිත නිදන්නට පෙළඹවීමය. ඒ වෙනුවට අනෙකා මුදල් ප්‍රශ්නයකදී කළේ සිතට ව්‍යායාම ලබා දීමය. සිත වෙහෙසවා ගැටලුවට අදාළ විසඳුම විමසා බැලීමය. එම පුරුද්දෙහි දෙදෙනා දිගුකාලීනව යෙදීමෙහි ප්‍රතිඵලය වූයේ එකෙකු ධනවතෙකු ලෙසින් ප්‍රබල වීම සහ අනෙකා දුර්වලයෙකු බවට පත්වීමය. එය වඩාත්ම සමාන වන්නේ එක් අයෙකු දිනපතාම ක්‍රීඩාගාරයකට ගොස් ව්‍යායාමවල යෙදීම සහ අනෙකා දවස පුරාම සාලයේ හිඳගෙන රූපවාහිනිය නැරඹීමටය. නිවැරදි ව්‍යායාම සිරුරෙහි සෞඛ්‍ය වඩවයි. එමෙන්ම මනසට ලබා දෙන ව්‍යායාමයෙන් යමෙකු ධනවත් කෙරේ. අලසකම සෞඛ්‍ය සේම ධනයද හීන කරවනු ඇත. මගේ පියවරු දෙදෙනා සිතවිලි වලින්ද වෙනස් ආකල්ප ඇත්තෝය. එක් පියෙකු සිතුවේ ධනවතුන් අවාසනාවන්ත මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා වැඩිපුර බදු ගෙවිය යුතු බවයි. බදු ගෙවීම යනු උපයන්නාට දඬුවමකි. එමෙන්ම ඉපැයීම නොකරන්නාට තෑග්ගකි. අනෙක් පියා ඒ පිළිබඳව සිතුවේ එලෙසිනි. අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන්ද දෙදෙනා දැරුවේ වෙනස් මත දෙකකි. හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න. එතකොට රස්සාවක් කරන්න හොඳ සමාගමක් හොයාගන්න පුළුවන්. එක් පියෙකු මට අවවාද කළේ. හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න. එතකොට හොඳ සමාගමක් සල්ලි වලට ගන්න පුළුවන්. අනෙක අවවාද කළේ එලෙසිනි. ඔහු අධ්‍යාපනයේ දුටුවේ වෙනස් ප්‍රතිලාභයක් මුල් කරගෙන. මං ධනවත් වෙන්න උත්සාහ නොකළේ ඔයා හින්දායි පුතේ. දිනක මට එක් පියෙකු කීවේ. එහෙත් ඒ ගැන අනෙකා කීවේ මං ධනවතෙකු වෙන්න හිතුවේ ඔයා ඉන්න හින්දායි පුතේ යනුවෙනි. එමෙන්ම එක් පියෙකු මට රාත්‍රී කෑම මේසයේදී කතා කළ යුතු වැදගත්ම දේ ලෙසින් අවවාද කළේ මුදල් සහ ව්‍යාපාරයන්ය. එහෙත් අනෙකා මට මුදල් සහ ව්‍යාපාර පිළිබඳව කතා බහ කෑම මේසයට ගෙන ඒම තහනම් කර තිබුණි. මුදල් සම්බන්ධ ප්‍රශ්නයකදී බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. අවදානම් දේවල් කරන්න එපා. එක් පියෙකු මට එසේ කියද්දී අනෙකා කීවේ අවදානම පාලනය කරන්න පුරුදු වෙන්න යනුවෙනි. අපේ නිවස පිළිබඳව එක් පියෙකු සිතුවේ එය අප සතු විශාලතම වත්කම සහ ආයෝජනය ලෙසිනි. අනෙකා ඒ ගැන කීවේ මගේ නිවස මට ලොකු වගකීමක්. ණයක් වැනි දෙයක්. ඔබේ නිවස ලොකු ආයෝජනයක් නම් එයින් අදහස් කෙරෙන්නේ ඔබ කරදරයක වැටී ඇති බවයි යනුවෙනි. මගේ පියවරුන් දෙදෙනාම තමාගේ සියලු බිල්පත් නිවැරදි වෙලාවට ගෙවීය. වෙනසකට වූයේ එකෙකු මුලින්ම තමාගේ බිල්පත් ගෙවීම සහ අනෙකා එය අවසානයට
කිරීමය. මාගේ එක් පියෙකු සිතුවේ සේවය කරන සමාගම හෝ රජයේ වගකීම අප සහ අපගේ අවශ්‍යතාවයන් ගැන සොයා බැලීම යන්නය. එම නිසාම ඔහු පඩි වැඩිවීම, නිවාඩු සහ සෙසු ප්‍රතිලාභ පිළිබඳව බොහෝ අවධානයෙන් සිටියේය. ඔහුගේ වඩාත්ම සිත්ගත් මාමලා දෙදෙනෙකු වූහ. ඔහු හමුදා සේවයේ ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදුණු අය වන අතර කදිම විශ්‍රාම වැටුපක් සහ සෙසු ප්‍රතිලාභ රැසකට හිමිකම් කීහ. හමුදා සේවයෙහි විශ්‍රාම ගනිද්දී ලැබෙන දීමනා සහ ප්‍රතිලාභයන් ඔහුගේ සිතට තදින්ම කාවැදී තිබුණි. එහෙයින් එවැනිම ප්‍රතිලාභ රැසක් සරසවි සේවයේදීද ලැබීමට ඔහු ප්‍රිය විය. විශේෂයෙන්ම විශ්‍රාම ගැනීමෙන් පසුව ලැබෙන වෛද්‍ය පහසුකම් ඔහුගේ සිත්ගත්තේය. ඔහු නිබඳවම කීවේ රැකියාවෙන් ජීවිතයට ලැබෙන ආරක්ෂාව සහ ප්‍රතිලාභ පිළිබඳව වැඩි විශ්වාසයක් තිබිය යුතු බවය. එහෙත් මාගේ අනිත් පියා එම අදහසට සහ මුලින්ම විරුද්ධ විය. එනම් ඔහු විශ්වාසය තැබුවේ ආත්ම ශක්තිය තුලින් ලැබෙන මුදල් පිළිබඳවය. අනෙක් පියා නිබඳවම කීවේ මං රජය වෙනුවෙන් උපරිම සේවය කරන්නේ විශ්‍රාමික වයසේදී රජය මා රැක බලා ගන්න හින්දා යන්නේ. එහෙත් අනෙකාට රැකියාවෙන් ලැබෙන ප්‍රතිලාභයක් ලැබීමේ මානසිකත්වයක් නොතිබුණි. ඔහුගේ මතයට අනුව එමගින් බිහිවන්නේ මානසික සවියෙන් හීන පුද්ගලයෝය. අනුන්ගේ මුදල් මත යැපෙන්නෝය. ඔහුගේ මතයට අනුව වියපත් වෙද්දී සෑම අයෙකුම යහමින් මුදල් උපයා ජීවිතයේ කෙළවරදී මූල්‍යමය සවිමත් පුද්ගලයෙකු විය යුතුය. මේ නිසාම එක් පියෙකු ඩොලර් කිහිපයක් ඉතිරි කර ගැනීමේ ප්‍රබල සටනක යෙදුණි. ඒ අතරේදී අනෙකා බොහෝ ආයෝජනයන් සඳහා මුදල් යොදවා තිබිණි. එක් පියෙකු මට අර්ථවත් වාර්තාවක් ලිවීමේ ක්‍රම කියා දුන්නේ ඒ කදිම රැකියාවක් සොයා ගැනීමේදී උපකාර වන හේයිනි. ඒ වෙනුවට අනෙකා මට කියා දුන්නේ ප්‍රබල ව්‍යාපාරික සහ මූල්‍ය සැලසුමක් ලියන අන්දමය. එමගින් රැකියා බිහි කිරීමට හැකිවන බව ඔහු මට පෙන්වා දුනි. මම ප්‍රබල පියවරු දෙදෙනෙකුගේ දරුවෙක්මි. එහෙයින් ඔවුන් දෙදෙනාගේම ප්‍රතිවිරුද්ධ සිතුවිලි සහ හැඟීම් තුලින් මම හැඩගැසුනෙමි. බොහෝ පුද්ගලයන් තම ජීවිතය හැඩගසා ගන්නේ පියාගේ දර්ශනය අනුගමනය කරමින්. මට පියවරුන් දෙදෙනෙකු සිටි හේයින් ප්‍රතිවිරුද්ධ සිතුවිලි දෙකක් අධ්‍යයනය කරන්නට අවස්ථාව ලැබුණි. උදාහරණයක් ලෙසින් මාගේ දිලිඳු පියා නිතරම පැවසුවේ මං කවදාවත් ධනවත් වෙන්නේ නෑ යනුවෙන්. ඔහු වඩාත්ම ප්‍රිය කළේ යථාර්ථයට බොහෝ සමීප මිනිසෙකු වීමට. මාගේ අනෙක් පියා සෑම විටම තමාව හඳුන්වා ගත්තේ ධනවතෙකු ලෙසිනි. ඔහු නිතරම පැවසුවේ මම ධනවත් මිනිහෙක්. ධනවත් මිනිස්සු මේ විදිහේ දේවල් කරන්නේ නෑ යනුවෙනි. කොටින්ම විශාල මූල්‍ය අර්බුදයක හිඳ සිටියදී පවා ඔහු තමාව හඳුන්වා ගත්තේ ධනවතෙකු ලෙසිනි. එවැනි මූල්‍ය බිඳ වැටීමකදී ඔහු එම තත්ත්වය විග්‍රහ කිරීමට පවා පෙළඹේ. දුප්පත්කමයි ආර්ථික පසුබෑමක් තියෙනවා කියන්නේ දෙකක්. ආර්ථික පසුබෑමක් తాවකාලිකයි. දුප්පත්කම සදාකාලිකයි. මගේ දිලිඳු පියා නිතරම කීවේ මුදල් වලට මං ආස නෑ. නැතිනම් මුදල් ප්‍රශ්නයක් කරගන්න එපා යනුවෙනි. ඒ වෙනුවට මගේ ධනවත් පියා මුදල් කියන්නේ බලය යනුවෙන් පාරම්බෑවේය. දෙදෙනාගේ එම සිතිවිලි වල බලය කෙදිනක හෝ මැඩ බලා හෝ අගය කිරීමකට ලක් නොවිය. නමුත් පැහැදිලිවම තරුණයෙකුව සිටියේදී එම සිතිවිලි මාගේ සිතෙහි ක්‍රියාත්මක විය. මාගේ හැඟීම් හැඩගැසුනේ හා මා ක්‍රියා කළේද දෙදෙනාගේ සිතිවිලි අනුව නිර්මාණය වූ අලුත් සිතිවිලි ධාරාවකිනි. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ සිතිවිලි දෙස උවමනාවෙන් බලද්දී මට එක් දෙයක් පැහැදිලි විය. ඒ මාගේ දිලිඳු පියා දිලින්දෙකු වූයේ මුදල් නොඉපයීම නිසාම නොවේ. ඔහුගේ හැඟීම් සහ ක්‍රියාව එයට බලපෑවේය. ධනවත් පියා ධනවතෙකු වූයේද ඔහුගේ හැඟීම් නිබඳවම සම්බන්ධ වූයේ ධනයටම බැවිනි. එහෙයින් පියවරුන් දෙදෙනෙකු සිටින තරුණයෙකු ලෙසින් මට එක්තරා ගැටලුවක් විය. ඒ මා ඉදිරි ජීවිතයේදී අනුගමනය කළ යුත්තේ ධනවත් පියාගේ සිතිවිලිද නැත්නම් දිලිඳු පියාගේ සිතිවිලිද යන්නය. නමුත් දෙදෙනාම අධ්‍යාපනය සහ ඉගෙනීම් සම්බන්ධයෙන් ප්‍රබල එකඟතාවයක් පෙන්눔 කළහ. දෙදෙනා එකගතාවයකට පත් නොවූයේ උගත යුතු විෂයන් සම්බන්ධයෙන් පමණි. එකෙකුට අවශ්‍ය වූයේ වෙහෙසී උගෙන පාදියක් රැකියාවක් ලැබ උසස් රැකියාවකට හිමිකම් කියා ඒ තුලින් මුදල් ඉපයීමටය. ඔහුට අවශ්‍ය වූයේ මා වෘත්තිකයෙකු, ගණකාධාරීවරයෙකු හෝ නීතිඥවරයෙකු වීම සඳහා අධ්‍යාපනය මෙහෙවනු දැකීමය. නොමැතිනම් මා උපාධිය සඳහා ව්‍යාපාරික අධ්‍යයන විදුහලකට ඇතුළත් වනු දැකීමය. මාගේ අනෙක් පියාට වුවමනා වූයේ මා ධනවතෙකු වන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය දේ ඉගෙනීම කරනු දැකීමටය. මුදල් ප්‍රිය කරන අන්දම සහ එය තමා වෙනුවෙන් සේවයක් කිරීමට යොදා ගන්නා අන්දම මා උගත යුතු බව ඔහුගේ මතය විය. මං සල්ලි වෙනුවෙන් වැඩ කරන්නේ නෑ. සල්ලි මං වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඔහුගේ දර්ශනය විය. වයස අවුරුදු 19 දී ධනවත් පියාට සවන් දීමට හා ඔහුගෙන් මුදල් සම්බන්ධයෙන් ඉගෙනීමට මම තීරණය කළෙමි. ඒ සමගම මගේ දිලිඳු පියාගෙන්ද බොහෝ දේ ඉගෙනීම අමතක කළේ නැත. ඉහළ උපාධියක් හිමි කරගෙන ජීවිතයේ දෙස යථාවාදීව බැලීමට මා පුරුදු කළේ ඔහුය. රොබර්ට් ෆ්‍රොස්ට්ගේ පාඩම. රොබර්ට් ෆ්‍රොස්ට් මාගේ ප්‍රියතම කවියාය. ඔහුගේ බොහෝ කවිවලට මා ප්‍රිය කළද මසිත වඩාත්ම
ඇලුම් කරන්නේ නොගිය මාවත නම් කවියටය. දිනපතාම පාහේ කියවමින් එහි අරුත මාගේ ජීවිතය තුළට කාවද්දා ගැනීමට මම උත්සාහ කරන්නෙමි. නොගිය මාවත කහ පැහැ මහ වනය මැදින් එකම තැනින් වෙන්ව දෙපසට ඇදී යන දෙමාවතේ අනේ මට දුකයි කවදා හෝ ඒ මං දෙකෙහි මං ගිහින් නෑනේ. සංචාරකයෙකු ලෙසින් බොහෝ දිගු කලක් එක් මගක් වෙත බලා හිඳියමි ඈත එය නොපෙනී යන ඉසව්ව දෙස. වංගුවකට හැරී වැවුණු ගස් අතරින් එය කොහේ යාදැයි අනෙක් මග තරම හොඳ යැයි සිතේ. බොහෝ විට එයට යහපත් හිමිකම් තියේ යැයි සිතේ. මන්ද එහි හැඩට තනකොළ වැවි තවත් හැඩවන්නට අරාන්දී. ඒ මග ගියෝතින් දකින්නට හැකියයි දැනේ තව බොහෝ හැඩදේ. හිරු එළිය ගස් අතරින් දෙමාවත සිපගත්තේ එකම ලෙස එකම මොහොතක. එනමුදු තුරුපතක් හෝ පාසටහන් නොවේ පෑගී සෑදුණු. ඉදිරියේ දිනක පාසටහනක් තැබුවොත් ඒ තුරුපතක නොලැබේවිද මන්ද ආයේ එන්නට කිසිම දාක. ලැජ්ජාවක් සේ සිතේ හැඟීමක් වෙයි කිති කැවෙන. කොහේ හෝ තැනකින් පරපුරින් පරපුර ඇරඹුණු දෙමාවත වනමැදදී ඈත්ව ගියේ තනිකරමින් බොහෝ අඩුවෙන් ගිය මගක නෙත ගැටෙන සෑම දෙයක්ම දැනෙන්නේ නුහුරු වෙනස් දේවල් ලෙසින. රොබර්ට් රොස් 1910. එහි යටි අරුත මසිත බොහෝ වෙනස් කළේය. වසර ගණනක් පුරාම එකම කවිය මම වරින් වර සිහිපත් කරමින් සිතේ ධාරණය කරගතිමි. බොහෝ උගත් මපියාගේ මුදල් යනු වේදනාකාරී සබඳතාවක් යැයි පවසමින් ඔහු කියූ සිතිවිලිවලට සවන් නොදීමට මම තීරණය කළෙමි. ජීවිතයේ ඉතිරිය සඳහා මා අනුගමනය කළේ ධනවත් පියා මට කියා දුන් මුදල් පාඩම් පිළිබඳවය. මා එතැන් සිට අධ්‍යාපනය ලැබුවේ මුදල් සම්බන්ධයෙනි. මගේ වයස අවුරුදු 39 වන තෙක්ම වසර 30ක් මට ඉගැන්වූයේ ධනවත් පියාය. මුදල් යනු එක්තරා අන්දමක බලයකි. නමුත් එයටත් වඩා බලවන්ත වන්නේ මුදල් පිළිබඳව අධ්‍යාපනයය. මුදල් ඉපයී වැය වී යයි. එහෙත් මුදල් ක්‍රියා කරන අන්දම පිළිබඳව ඔබ ලබන අධ්‍යාපනය විනාශ වී නොයයි. ඕනෑම අයෙකු වත්කම් ගොඩනගන්නේ ලබන මුදල් ඉපයීම සම්බන්ධයෙන් අධ්‍යාපනය තුළිනි. ධනාත්මක චින්තනය තුළින් ඔබට ඉගෙනීමට ලැබෙන්නේ ජීවිතය පිළිබඳව සිතන ආකාරය වෙනස් කර ගැනීම පමණි. එසේ නොමැති නම් ඇසුරු කරන පුද්ගලයන්ගේ දිනා ගැනීමේ මඟ පමණි. එමෙන්ම පාසල තුළින්ද ඔබට ඉගෙනීමට ලැබෙන්නේ මුදල් ක්‍රියා කරන ආකාරය පිළිබඳව නොවේ. එමෙන්ම මුදල් පිළිබඳව ලබන අධ්‍යාපනය තුළින් ඔබට මුදල් ලිපීම සඳහා ජීවිතයට හිමි කාලය වැය කරන අන්දම පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබේ. මගේ ධනවත් පියා මට පළමු සරල මුදල් පාඩම කියා දුන්නේ වයස අවුරුදු 9 දී. එය බොහෝ සරලය. සිත් ගන්නා සුළුය. වසර 30ක් පුරාම නැවත නැවත සිහිපත් කළද ඔහු මට කියා දුන්නේ ප්‍රධාන පාඩම් 6ක් පමණි. මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ මාගේ ධනවත් පියා මට කියා දුන් මුදල් පිළිබඳව පාඩම් 6යි. මෙම පාඩම් ඔබේ මුදල් ගැටලු වලට විසඳුම් නොවේ. අත්වලක් පමණි. සෑම විටම අත්වැලකින් සිදුවන්නේ ඔබටත් ඔබේ දරුවන්ටත් ධනවත් වීමේ මාවත පිළිබඳව අවබෝධ කර ගැනීමට උපකාරී වීම පමණි.